සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. මේ අනිත් එක මේ දැන් ජාතිවාදී අවුස්සන මේ කීප දෙනෙක් ඉන්නවා මේ මේ කියන්නේ ස්වාමීන් වහන්සේලා තමයි මේ වැඩිම ඉන්නේ මේ ස්වාමීන් වහන්සේලා. මේ ජාතිය දැන් බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි කියලා දුන්නා. දැන් අනාවැකි කියලා දුන්නා. දැන් 2025 දී රටට ගොඩක් හොඳයි කියලා. දැන් මේ නායකයා ගැනත් කියලා දුන්නා. එතකොට දැන් බලන්න දැන් කියන්නේ දැන් ඉස්සරහට කොහොමද රටට හොඳ කරවන්නේ? දැන් මේ ඉන්දියාවේ ගිහිල්ලා මේ කියන්නේ ගිවිසුම් අත්සන් කරලා මේ රට කියන්නේ නේද? ඒවත් කියන්නේ දැන් ඔක්කොම සියලු දෙනාම එකතු වෙන්න ඕන මේක. කවුරුත් එකට එකතු වෙලා තමයි මේක කරන්නේ. දැන් ඉතිහාසය වරද්දලා තියෙන ඉතිහාසෙත් දැන් කොහමද ඉතිහාසය කියන්නේ ඒව සත්‍ය ඔක්කොම හොයලා බලන්න බෑ. දැන් මේ ඉතිහාසය ගැන නෑ සේරම වරද්දලාන් තියෙන්නේ. දැන් වරද්දපු ඉතිහාසය ඒවා හොයලා බලලා මේ ගන්න ඕන. කවුරුත් මේ එකතු වෙන්න ඕන. මොනවද මේ කියන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕන. මේ ආගම් ભેද මේ වෙන් කළා මේ හරියන්නේ නැහැ. ඔක්කොම සියලුම එකට එකතු වෙන්න ඕන. මේ දැන් ගොඩාක් ඉන්දියාවේ කියන ගොඩාක් ලංකාවේ කියනවා. එමෙ කියලා නෑ මේක ඇත්ත නැත්ත හොයලා බලන්න ඕන මේක. කියන්නේ ඔය තීන සෙල් ලිපි ඒවා කියලා නැන්දාට තේරුම් කරලා දෙන්න ඕන මේ සැබෑ ඉතිහාසය. දැන් මේ යන දැන් ಜಾති ભેදය අවශ්‍යන දැන් මේක අරගෙන දැන් ඔක්කොම සියලුම දැන් එකට යන තියෙන වැඩ පිළිවෙලක් මම දැන් හදන්නේ. දැන් කොහෙද දැන් එකම ගැන දැන් බලන්න දැන් ජනාධිපතිගේ මම මේ දැන් ඉස්පිරිතාලේ ගිහින් සාමාන්‍ය කෙනෙක් කියන්නේ සාමාන්‍ය ජනතාව විදියට බෙහෙත් අරන් කියන්නේ. සාමාන්‍ය කියන්නේ අන්න ඒකනේ නේද සාමාන්‍ය මේ ජනතාව විදියට බෙහෙත් කරන්න කියලා තියෙනවා. ජනාධිපතිගේ මම කියලා තියෙනවා ඉතින් ඔකයි කියන්නේ අහන්න පුළුවන් ලැබිච්ච සුබදායක පණිවිඩයක් නේ. ඒකත් මම රට කියන්නේ. ඔය කලින් රාජ්‍යස්තලලා මොකද්ද කරේවා? කියන්නේ කොච්චර වෙයි කියන්නේ ගාවද? වාහන වලින් මහ පෙජරෝ වලින් ඔය යන්න ගත්තේ. ඒ වගේ යන්නේ දැන් ජනාධිපතිතුමා රටේ ජනතාව ගැන පැත්ත තමයි හිතන්නේ. නැත්නම් ජනාධිපතිට උන අම්මට කියන්නේ කෝටි ගණන් වීදම් කළ රටවල් වල ගිහිල්ලා බෙහෙත් තරන් දෙන්න. ඒකනේ. ඒ දේවල් කරේ නැහැ නේද? ජනාධිපති කියන්නේ මේ මාව වෙලත් මවටත් සලකන්නේ සාමාන්‍ය විදියට සලකන්නේ. දැන් කියන්නේ දැන් රාජපක්ෂලා කරනවා මොකද? කෝටි ගණන් වියදම් කළාද රට මේ ඉස්පිරිතාල වල රෝවල රට රෝවල වල තමයි අරන් යන්නේ එහෙනම්. එදාල ඒවා පොඩ්ඩක් බුද්ධියෙන් හිතන්න මොකද්ද මේ යන රට යන පැත්ත. සාධාරණව හිතන්න ඕනේ. ඔය ගැන හොරකම් මේවා කරන්න හම්බෙන්නේ නැහැ දැන්. මේ දැන් තියෙන්නේ දැන් ඒ දේම නවතිනකොට මේ ಜಾති ભેදයක් අවශ්‍ය කරලා අන්න එක තමයි තියෙන්නේ. දැන් මේක කියලා තියෙන රට හොඳයි අනිත් එක ලේවැගිරි ඒවා තියෙන වෙනවා කියලා ඒවත් කියලා තියෙනවා අනාය කියලා තියෙනවා. බලංගොඩ මෛත්‍රී කියලා තියෙනවා. 2025 පස්සේ බුදු සාසනෙත් බබල් නැහැ කියලා තියෙනවා බුදු සාසනෙ. 2025 පස්සේ. එතකොට දැන් ඒද බලමු දැන් ඉස්සරහට වෙන්න මොනවද කියලා දැන් කාකයි මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි කියව අකම අනාවැකකත් වැරදුන්නේ නැහැ. සියලුම මේ විදිහටම සිද්ධ වුණා. මේ ඒකට කියන්නේ බෞද්ධ ඉතිහාසය අපිට අපේ උරුමය අපිට රැක ගන්න ඕන. සියලු දෙනාම එකතු වෙන්න ඕන මේකට මේක රැක ගන්න. මේ දෙකට තුනට බෙදලා මේ කැඩිලා මේ ඉඳලා හරියන්නේ නැහැ. මේක ගොඩ ගන්න බෑ. එහෙම කරොත් කවුරුත් එක සමාන එකතු වෙන්න ඕන. සියලුම දෙනාම එකතු වෙන්න ඕන. එකට එකතුනක් තමයි මේක ජයක් ගන්න පුළුවන්. සියලු දෙනාට දරුවන් සරණයි. මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න.